ඉතින් හලෝ යාළුවෝ ඉතින් අදත් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද අපි ඇවිල්ලා ඉන්නේ ගොඩක් ප්‍රසිද්ධ aquarium shop එකක් කරන Royal Aquarium එකට. ඉතින් අපි ගිහිල්ලා බලමු Royal Aquarium එක කොහොමද කියලා. ඉතින් මේ තියෙන්නේ මුලින්ම අපි ඉස්සරහට එනකොටම cashier ඒ තියෙන තැන මේ පේනවා නේද chain sale එක තියෙන. මේ මම ආස කරපු flower horn කෙනෙක්. ඊට පස්සේ මේ important tanks එක අපි ඊට පස්සේ ඇතුළට ඇවිල්ලා බලද්දි මේ වගේ look එකක් තියෙනවා මාළු ගොඩක් එක මාළු ටික බලලා ඉමුති planted tanks තියෙනවා monster මාළු ගොඩක් ඉන්නවා මෙතන නම් ඉන්නේ planted tank varieties තමයි ගොඩක් මාළුට පේන්නේ ඔස්කලා ඒ වගේ මාළු ටිකකුත් ඉන්නවා Grammy species tetra species planted tank varieties තමයි ගොඩක් ඉන්නේ පේන ඇති ටිකක් හොයාගන්න අමාරු මාළු ජාති ටිකක් හිටිය මෙහි අපි බලමු ඉස්සරහට තිබ්බට එන්ජම් ඊට පස්සේ අරවාන සෙට් එකක් හිටිය සුපිරිම quality chilled bungee red lieback ඒ ගොඩක් varieties එක්ක planted tanks තිබ්බා මම මේට ආවේ ටික මාළු කීයක් ගන්න උනාට ගන්න හිටු මාළු මට ස්ටොක් එකේ හොයාගන්න හම්බුනේ නැහැ Chinese alligators ලා ගන්න හිටියද කියලා බැලුවා ඒගොල්ලොත් හිටියේ නැහැ ඒගොල්ලෝ තමයි ගොඩක්ම ගන්න මම බැලුවේ යන ගමන් ආපු ගමනක් ඉතින් ඔයාලටත් පෙන්නන්න හිතුණා මම යන ගමන් ආවේ මෙහෙට වෙනම ආවේ නැහැ මම ඉන්නේ අරවාන සෙට් එක සුපිරිම අරවාන සෙට් එක ඔස්කා සෙට් එකක් හිටියා ඒ කියන්නේ මට ඔස්කා ගන්නත් තියුණා ඒනට සයිසස් ලොකු වැඩි මගේ ඉතින් ඒත් එක්ක දාන්න flower horns ලා අඩක් ඊට පස්සේ goldfish ලා හිටියා important goldfish ලා goldfish ලා නම් වැඩි දන්නේ නැහැ fancy varieties ඊට පස්සේ පොඩි varieties කීපයක් හිටියා ගප්පීස් ලා ටිකක් තිබ්බොත් ඒගොල්ලෝ ටිකක් මම ගන්නවා හිතා ඉන්නවා ඉතින් ඔස්කලා සුපිරි ඔස්කලා සෙට් එකක් එක්ක මොස්ටර් මාළු සෙට් එකක් හිටියා මාරම විදියට ඒත් එක්කම කියන්න ඕනේ මම ඔක්කොම මාළුන් මට ගන්න බැරි වුණා වීඩියෝස් වලට මොකද aquarium එක ලොකුයි මට වීඩියෝ කරගන්නත් බැරි වුණා එක්කම මට ගොඩක් සමා වෙන්න මම ඊළඟ පාර ආයිඩියෝ තියෙන පාට ඔක්කොම aquarium එකේ තිබ්බ ඔක්කොම වීඩියෝ කරලා දාන්නම් ඉතින් ඔයාලා දිගට වීඩියෝ මගේ බලන්න ඉතින් මේ විතරක් නෙමෙයි තව සුපිරිම සෙට් එකක් හිටියා මීට වැඩි ගොඩක් අය හිටියා තාම මම බැලුවා ගන්න මාළුවෙක් මොකද්ද ඒ තමා මොකද්ද ඔයාලා ගොඩක් දන්න මාළුවෙක් මේ පීකොක් බාස්ස මගේ ගන්න ආස මාළු ජාතියක් ඉතින් මම දවසක ගන්න හිතාගෙන ඉන්නා මගේ ටැංකස් රෙඩි කරගත්තම කාෆ්ලා හිටියා ඒත් එක්කම කියන්න ඕනේ කෝලා පැරට් කෙනෙක් ගන්න හිටියා බ්ලඩ් පැරට් කෙනෙක් මංගේ බජට් එකට වැඩි එයාලා ටිකක් වැඩි වුණා ඒ නිසා ගන්න බැරි වුණා 2500ක් වුණා මට 2000ක් වගේ මුලක තිබ්බේ ඉතින් ගන්න බැරි වුණා ඒක මේ වගේ සුපිරි ටැංක් එකක් තිබ්බා කමියුනිටි කරපු එක මාළු ලස්සනයි අරවාන්ලත් එක මේ පීගොබ් බාස්සා සෙට් එක අර මැචින් ඉතින් අදට ඔච්චරයි මට වීඩියෝස් මෙච්චරයි ගන්න පුළුවන් උනේ මම ඔයාලව තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙන්න බලාපොරොත්තු වෙනවා මගේ මටත් ඒත් එක්කම කියන්න ඕනේ මගේ channel එක subscribe කරලා bell notification on කරලා මේ වීඩියෝ එක like එකකුත් දාගෙන comment එකකුත් දාගෙන යන්න ඉතින් thanks for watching